ආයුබෝවන් පාරම්පරික ජ්‍යොතිෂ මූලධර්මයන්ට අනුව මේ උදා වෙච්ච 2026 ජූනි මාසය කියන්නේ මුළු විශ්වයේම මහා පෙරළියක් සිද්ධ වෙන ඉතාමත් තීරණාත්මක කාලවකවානුවක්. විශේෂයෙන්ම ග්‍රහ මණ්ඩලයේ සුභවාදීම ග්‍රහය වන බ්‍රහස්පති එහෙම නැත්නම් ගුරු ග්‍රහයා Taman මෙතෙක් කල සිටි මිථුන රාශියෙන් ඉවත් වෙලා Taman උච්චවන කටක රාශියට ජූනි 2 වෙනිදා සංක්‍රමණය වුණා. අවුරුදු 12කට පස්සේ තමයි ගුරු ග්‍රහය මේ විදිහට කටක රාශියේ උච්ච වෙලා ගුරු හංස යෝගයේ කියන මහා බලගත් රාජයෝගයේ උදා කරන්නේ. මේ මහා විශ්ව ශක්තිය එළමෙන ඔක්තෝබර් 31 වෙනකම් උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා. අද අපි කතා කරන්නේ මේ මහා ග්‍රහ පෙරළිය ඔබේ එක් ලග්නයට බලපාන්නේ කොහොමද? ඔබට ලැබෙන සුබ අසුබ ඵල මොනවද කියලා ලග්න 12ටම එකින් එක සම්පූර්ණ විස්තරයක්. පළමුවෙන්ම මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 4 වෙනිටයි ගුරු ග්‍රහයා පැමිණ උච්චවන්නේ. මෙවන් ලග්න හිමියන්ට තාමත්ම සුබ කාලයක් උදා වෙනවා. මෙතෙක් ඔබේ පවුල තුළ තිබුණු අසමගිය නොහොඳ නෝක්කාඩුකම් සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. විශේෂයෙන්ම ඉඩකඩම්, ගෙවල් දොරවල් හෝ වාහන සම්බන්ධයෙන් තිබුණු නීතිමය ප්‍රශ්න සහ බාධා සියල්ලම ඔක්තෝබර් 31 වෙනකන් තියෙන කාලය ඇතුළත විසඳෙනවා. මවගෙන් ලැබෙන්න තියෙන දේපල වාසනාවක් පවා මතුවෙන නිවසට අලුත් බඩු බාහිර ආදී මිලදී ගන්නට ලැබෙන වාසනාවන්ත කාලයක්. ඊළඟට බලමු වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් පන් ඔබගේ කේන්ද්‍රයේ 3 වෙනි භාවයට තමයි මේ මහා ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. වෘෂභ ලග්න හිමියන්ගේ සහජ දක්ෂතා, නිර්මාණශීලී හැකියාවන් සහ sannivedana තුලින් අලුත් ආදායම් මාර්ග පෑදෙන කාලයක් මේක. ඔබේ සහෝදර සහෝදරියන්ගෙන් ඔබට නොසිතූ උපකාර පවා ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ කලක් ඉඳන් බලාපොරොත්තු විදේශ රැකියා සිහිනයක් හෝ උසස් අධ්‍යාපනය සඳහා කෙරෙන විදේශ ගමන් බිමන් සාර්ථක කරගන්න මේ කාලය තුල උපරිම අවස්ථාව ලැබෙනවා. අපි ඊළඟට කතා කරමු මිථුන ලග්නය ගැන. මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ මෙතෙක් කල ලග්නගතව සිටි ගුරු ග්‍රහයා දැන් ඔබේ දෙවන භාවයේ වන ධනස්ථානයටයි පැමිණෙන්නේ. මිථුන ලග්න හිමියන්ට ආර්ථික පැත්තෙන් මහා පෙරළියක් කරන කාලයක් මේක. ඔබ අතට මුදල් ලැබෙන, මුදල් ප්‍රමාණය වර්ධනය වෙනවා වගේම තැන්පත් ධනය වැඩි කරගන්න කරතරම් බඩු හෝ වටිනා දේපල මිලදී ගන්න වාසනාව ලැබෙනවා. ඔබේ කතාවට සමාජයේ ලොකු පිළිගැනීමක් ලැබෙනවා. ඒ අතර පවුලේ පැවති ආර්ථික ප්‍රශ්න රැසක් නිමා වෙනවා. අපි ඊළඟට කතා කරමු කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට තමයි මේ ග්‍රහ මාරුවේ ලොකුම සහ බලගතුම වාසනාව තියෙන්නේ. මොකද ගුරු ග්‍රහය පැමිණෙන්නේ ඔබේ ලග්නයට. එනම් පළවැන්නට. ලග්නගත වන ගුරු උච්ච වීමෙන් ගුරුහංස යෝගය ඔබේ ජීවිතයට උදා වෙනවා. මෙතෙක් කල් තිබූ කල්ගත වූ ලෙඩ රෝග, හිතේ තිබුණු පීඩාවන් සහ මානසික අසහනය සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. සමාජයේ ඉහළම ගරුත්වයක්, ප්‍රසිද්ධියක් වගේම රැකියා ශාස්ත්‍රයේ ඉහළම උසස් සීන් ලැබෙන වාසනාවන්ත කාලයක් ඔබට උදා වෙනවා. අපි ඊළඟට කතා කරමු සිංහ ලග්නයක. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනි වන වැස්ථානයේ ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. එම නිසා සිංහ ලග්න හිමියන් මුදල් පරිහරණය කිරීමේදී මේ කාල සීමාව තුළ ටිකක් කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය නාස්තිකාරී වියදම් මතුවෙන්න පුළුවන්. හැබැයි ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හෝ ආගමික පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වෙනවා නම් 12 වෙනි ගුරු ඔබට සුබඵල දෙනවා. සතුරු කරදරය මර්ධනය වෙන කාලයක්. ඊළඟට බලමු කන්‍යා ලග්නය ගැන. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ 11 වෙනිට වන අයස්ථානයටයි මේ ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. කන්‍යා ලග්න හිමියන්ට මේක ගොඩ යන කාලයක්. මෙතෙක් කල් කරපු බිස්නස්, රැකියා වලින් ලැබෙන්න තිබු ලාභය
හිඟ මුදල් සියල්ලම එක පිට එක ලැබෙන්න පටන් ගන්නවා. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න හොඳම කාලයක්. යාළු මිත්‍රයන් වගේම උසස් නිලධාරීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. බලාපොරොත්තු නොවූ පැතිවලින් ආදායම් මාර්ග විවෘත වන කාලයක්. ඊළඟට බලමු අපි තුලා ලග්නය ගැන. තුලා ලග්නයෙන් උපන් ඔබගේ 10 වෙනිට. එහෙනම් රැකියා ස්ථානයටයි ගුරු පැමිණෙන්නේ. රැකියාවේ ස්ථිරභාවයක්, ඒ වගේම අලුත් රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ලැබීම, දැනට රැකියා කරන අයගේ තනතුරු උසස් වීම මේ කාලය තුල උදා වෙනවා. ව්‍යාපාර කරන අයට තමන්ගේ ව්‍යාපාරය සමාජගත කරන්න, ව්‍යාපාරය දියුණු කරගන්න ලැබෙන අවස්ථා වැඩි. සමාජයේ ගෞරවය ලැබෙන තමන්ගේ නම ප්‍රසිද්ධ වන කාලයක්. ඊළඟට බලමු වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනි වන භාග්‍යස්ථානයටයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ගේ වාසනාව පෑදෙන කාලේ උදා වෙලා තියෙනවා. මෙතෙක් කල මොන දේ කරන්න ගියත් තිබුණු අවාසනාවන්ත තත්වයන් මගහැරී යනවා. පියාගෙන් උදව් උපකාර ලැබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වල නියැලී දරුවන්ට ජයග්‍රහණත් වෙනවා. දීර්ඝ වන්දනා ගමන් හෝ විදේශ සංචාර වලට මගත් පෑදෙන ආගම දහමට හිත ඇදී යන කාලයක්. ඊළඟට බලමු අපි ධනු ලග්නය ගැන. ධනු ලග්නයේ අධිපති වන ගුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 8 වෙනිටයි පැමිණෙන්නේ. 8 වෙනියේ ගුරු උච්ච වීම නිසා බිය විය යුතු නැහැ. මේ කාලය තුල ඔබට බලාපොරොත්තු නොවූ උරුමයන්, ඒ කියන්නේ අන්තිම කැමැති පත්‍ර වලින් ලැබෙන දේපල, රක්ෂණ වන්දි හෝ ලොතරැයි වාසනාවන් වැනි නොසිතූ ධනලාභ ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි සෞඛ්‍ය පැත්ත ගැන විශේෂයෙන්ම බඩේ අමාරු, ලේ වල සීනි මට්ටම ගැන පොඩ්ඩක් කල්පනාකාරී වීම වටිනවා. ඊළඟට බලමු අපි මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනිටයි ගුරු ග්‍රහයා පැමිණ උච්ච වන්නේ. විවාහ අපේක්ෂාවෙන් සහකරුවෙක් හෝ සහකාරියක් සොයමින් සිටි මකර ලග්න හිමියන්ට ඉතාමත් ගුණවත් උගත් සහකරුවෙකු මුණ ගැසී විවාහ ස්ථීර වන සුබම සුබ කාලයක්. දැනට විවාහ වී සිටින අයගේ යුග ජීවිතයේ තිබූ ප්‍රශ්න, සැකය, බිඳීම් ඉවත් වෙලා ආදරය වැඩි වෙනවා. හවුල් ව්‍යාපාර කරන අයට මහා ලාභ ලබන්න පුළුවන් කාලයක්. අපි ළඟට බලමු කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රය 6 වෙනි වන රෝග සහ සතුරු ස්ථානයටයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. මේ කාලය තුල ඔබේ සතුරන් ඔබට ඊර්ෂ්‍යා කරපු අය නිකම්ම ඔබ ඉදිරියේ පරාජය වෙලා යනවා. නීතිමය ප්‍රශ්න, උසාවි ගානේ තිබුණු නඩුහබ වලින් ඔබට ජයග්‍රහණය හිමි වෙනවා. හැබැයි ණය දීමේදී හෝ ණයට මුදල් ගැනීමේදී කල්පනාකාරී වෙන්න. තමන්ගේ සෞඛ්‍ය, විශේෂයෙන්ම තරබාරුකම සහ ආහාර පාලනය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඊළඟට අපි බලමු මීන ලග්නය. මීන ලග්නයේ අධිපති වන ගුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 5 වෙනිටයි පැමිණෙන්නේ. මීන ලග්න හිමියන්ට මේක වාග්යවන්ත කාලයක්. දරුලාභ බලාපොරොත්තුවෙන් සිටි අයට පින්වත් දරු උපත් සිදු වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පුදුම විදිහට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවා. කලක් තිස්සේ හිතේ තිබුණු කරගන්න බැරි වෙච්ච බලාපොරොත්තු රැසක් මේ කාලය තුල ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ලොතරැයි හෝ හදිසි ධන වාසනා මතුවෙන සුබ කාලයක්. ඉතින් මේ ලග්න 12ටම ඔක්තෝබර් 31 වෙනිදා වෙනකම් බලපාන මහා ගුරු මාරුවේ සැබෑ පලාපල විස්තරයයි. මේ වගේම ඉදිරියටත් විශ්වයේ සිද්ධ වෙන මහා ග්‍රහ මාරු, රවි සංක්‍රාන්ති, බුධ වක්‍රවීම පිළිබඳව 100%ක් නිවැරදි ශාස්ත්‍රානුකූල පාරම්පරික ජ්‍යොතිෂ තොරතුරු නිරන්තරයෙන්ම එසැනින් දැනගන්න අපහා දිගටම රැඳී සිටින්න. ඔබට තෙරුවන් සරණයි.